හායි මේ දිනවල දෙමව්පියන්ට තියෙන ලොකු ගැටලුවක් තමයි ලෝකල් සිලබස් එකේ ඉඳලා ඉන්ටර්නැෂනල් සිලබස් එකකට දරුවෙක් ස්විච් වෙනකොට ඒක ඒ දරුවට ගැටලුවක් වෙයිද? ඒ දරුවගේ ඉගෙනීමට ගැටලුවක් වෙයිද නැද්ද කියන එක. එහෙම විශේෂ ගැටලුවක් නම් නැහැ. එහෙම ලෝකල් සිලබස් එකේ ඉඳලා ඉන්ටර්නැෂනල් සිලබස් එකට ස්විච් වෙච්ච දරුවෝ ඕන තරම් ඉන්නවා. එකම ප්‍රශ්නේ තමයි ඒ දරුවන්ට ට්‍රාන්සිෂන් පීරියඩ් එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් ලෝකල් සිලබස් එක ෆලෝ අප් කරපු දරුවෙකු එකපාරට ඉන්ටර්නැෂනල් සිලබස් එකකට ස්විච් වෙනකොට යම් වෙනස්කම් සිද්ධ වෙනවා. එතකොට ඒ දරුවා ඒ වෙනස්කම් සිද්ධ කරගන්න ඒ දරුවෙක්ට එකපාරට අමාරුයි. ඉතින් ඒ දරුවාට අවුරුද්දක් විතර කාලයක් අපි කියනවා ට්‍රාන්සිෂන් පීරියඩ් එක කියලා. අවුරුද්දක් විතර කාලයක් යනවා ඔහු හෝ ඇයට ඉන්ටර්නැෂනල් සිලබස් එකට ඇඩැප්ට් වෙන්න. මොකද ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ලෝකල් සිලබස් එකේ තියෙන්නේ ටිකක් කටපාඩම් කරලා මතක තියාගන්න ක්‍රමයක්. හැබැයි ඉන්ටර්නැෂනල් සිලබස් එකේ මගේ සබ්ජෙක්ට් එකට අදාළව ඉන්ටර්නැෂනල් සිලබස් එකේ තියෙන්නේ ඊට ටිකක් වෙනස් ඉගෙනුම් රටාවක්. ඒ කියන්නේ activity based learning and logical thinking, problem solving ability වගේ දේවල් තමයි ඉන්ටර්නැෂනල් සිලබස් එකේ චුට්ටක් තියෙන්නේ. එතකොට දරුවෙක් එකපාරට එකේ ඉඳලා පහ වසර වෙනකන් යා ඉගෙන ගත්තේ කටපාඩම් කිරීම නම් එයාට චුට්ටක් එකපාරට අර සිලබස් එකට ස්විච් වෙනකොට චුට්ටක් එයාට ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. ඊට අමතරව දරුවට ලැන්ග්වේජ් බැරියර් එක බලපාන්න පුළුවන්. ඒ කියන්නේ එකේ ඉඳලා පහ වසරට යනකම් දරුවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් නෙවෙයිනේ සාමාන්‍යයෙන් අපි ලෝකල් සිලබස් එක ෆලෝ කරන්නේ සිංහල මාධ්‍යයෙන් තියෙන්නේ. එතකොට සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න දරුවෙකුට එකපාරට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න උනාට පස්සේ එයාට ලැන්ග්වේජ් බැරියර්ස් එන්න පුළුවන්. උදාහරණයක් විදිහට එයාට උත්තරයක් ලියන්න එයාට උත්තරේ ලියන්න එයා උත්තරේ දන්නවා. නමුත් එයාට වචන නැහැ. vocabulary කියන එක එයාට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක එයාට යාගේ vocabulary හදාගන්න අදාළ activities අපි එයාට කියලා දෙන්න ඕනේ. ගුරුවරයෙක් විදිහට සහ දෙමව්පියෙක් විදිහට ඔයගොල්ලෝ එතන ඒ දරුවට ඒ chance එක ලබා දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ඔයා දරුවව ඇතුළත් කරනකොට ඔයා ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන්නේ grade 6 වලට නම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකෙන් ඔයාට රෙකමන්ඩ් කරනවා ඊට අවුරුද්දක් පහළ ඉඳලා ජර්නි එක ස්ටාර්ට් කරන්න. ඒක මමත් පෞද්ගලිකව රෙකමන්ඩ් කරනවා. මොකද එතකොට දරුවාට ට්‍රාන්සිෂන් පීරියඩ් එකක් තියෙනවා. එතකොට දරුවා ඒක හිමීට ඉගෙනගෙන යනවා. මේ ට්‍රාන්සිෂන් පීරියඩ් එක ඇතුළත ඔබ ඔබේ දරුවාව විශ්වාස කළ යුතුයි. මොකද මේ කාලය ඇතුළත දරුවාගේ මානසික සහ කායික විපර්යාසයන් ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් දරුවා try කරනවා he is trying to adapt. එයා try කරනවා adapt වෙන්න. එතකොට ඒ වගේ අවස්ථාවක ඔබ දරුවාව විශ්වාස කළ යුතුයි. මොකද ඔහු හෝ ඇය ඒක ගොඩාක් බලාපොරොත්තු වෙනවා. එතකොට එයා එකපාරට යාට ලකුණු අඩු වෙන්න පුළුවන්. එයාගේ යාළුවෝ එයාට නැති වෙන්න පුළුවන්. එතකොට එයා මෙච්චර කල් ඉගෙන ගත්ත විදිය වෙනස් කරන්න වෙන්න පුළුවන්. අපි නොහිතුවට ඒක ඒ දරුවාට ලොකු බලපෑමක් එල්ල කරනවා. ඉතින් මේ හැම අවස්ථාවකදීම දෙමව්පිය වශයෙන් ඔබ ඔහුගේ හෝ ඇයගේ පිටුපසින් සිටීම ඉතාමත් වැදගත්. Because when they believe that their parents are behind them, believing in them, no one can stop them. Thank you.